සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉඳන් අපි අලුත් වීඩියෝ සීරීස් එකක් ගෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මොකක්ද මේ අලුත් වීඩියෝ සීරීස් එක? දැන් ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ අලුත් වීඩියෝ සීරීස් එකෙන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ travel log වගේම ඔයා tourism business එකක් කරලා success වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙනකොටම ඔයාලා tourism business එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉස්සරහ tourism business එකක් කරන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකොල්ලටම වැදගත් වෙන විදියට අද ඉඳන් අපි A to Z කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ tourism business එකකින් success වෙන්නේ කොහොමද කියලා. ඉතින් Team of 7 YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්න. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Team of 7 එකේ අපි අද ඉඳන් අලුත් වීඩියෝ සීරීස් එකක් ගේන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක නරඹලා ඔයාට බිස්නස් වලින් සක්සස් වෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම ස්කිප් නොකර බලන්න කියලා අපි ආරාධනා කරනවා. මොකක්ද මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ? බොහෝ මිනිස්සු කැමති හින් තැනකට යන්න. ඉතින් එතකොට මේක විවිධ හේතුන් නිසා අපිට තැනකින් තැනකට යන්න වෙනවා. සමහර වෙලාවට ව්‍යාපාරික කටයුත්තකට තැනකින් තැනකට යන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී සතුට වෙනුවෙන් එක තැනක ඉඳන් තව තැනකට යනවා. ඉතින් මේක බොහෝ විට ලස්සන තැනක් නරඹන්නට යන්න වෙන්න පුළුවන්. තව රටක ට්‍රැවල් කරන්න යන්න වෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ වගේ විවිධ හේතුන් මත මේ ටුවරිස්ට් කෙනෙක් විදියට අපි තැනකින් තැනකට ලෝකයේ තැනකින් තැනකට යනවා. ඉතින් මේ වගේ සංචාරය කරනකොට මේ සංචාරකීන්ට අවශ්‍ය යම් සේවාවන් තියෙනවා. ඉතින් මේ සේවාවන් විදියට සමහරලාට තැනක නවතින්න වෙනවා. සමහරලාට කෑම ගන්න වෙනවා. ඉතින් සමහර වෙලාවට වාහනයක යන්න වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ හේතුන් මත මෙන්න මේ ටුවරිසම් කියන ඉන්ඩස්ට්‍රි එක හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ සංචාරකයෙක් විදියට තැනකින් තැනකට ගමන් කරනකොට ඔවුන්ට සැපේන සේවාව ඉතාමත් ගුණාත්මක වුණොත්, ගොඩක් හොඳ වුණොත්, ඉතින් නැවත වතාවක් අපි ඒ තැනට යනවා. ඉතින් ඒක තමයි මෙන්න මේ සංචාරක ව්‍යාපාරය කියන එකේ සරලවම තියෙන්නේ. ඉතින් බොහෝ දෙනා මේ සංචාරක ව්‍යාපාරය කරනවා. නමුත් සංචාරක ව්‍යාපාරය පිළිබඳ නිසි අවබෝධයකින් නෙවෙයි කරන්නේ. සංචාරක ව්‍යාපාරයේ ගොඩක් වෙලාවට දැන් සංචාරකයෙක් විදියට තැනකින් තැනක ට්‍රැවල් කරන්නේ බොහෝ විට කාර්ය බහුලව හිටපු කෙනෙක්. ඉතින් මේ කාර්ය බහුලව ඉඳලා ඉවර වෙලා මේ කෙනා යන්නේ Tamanගේ ගතසිත නිවාගෙන නිස්කලංකව තැනක ඉන්න. ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ වගේ සංචාරකයෙකුට අපි නැවතත් ඔවුන්ගේ තිබිච්ච නාගරික වටපිටාම සංචාරකයට විඳින්න දුන්නොත් එහෙම ඔහු ඒ යන සංචාරයේ ඔහු විඳීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සංචාරක ව්‍යාපාරය ගැන හිතනකොට බොහෝ විට අපි සංචාරක ව්‍යාපාරය කරනවා නම් ඒ සංචාරක ව්‍යාපාරය කරනවත් සමගම පරිසරයට ගොඩක් ඇලුම් කරන්නට ඕනේ. ඉතින් මේ පරිසරයට ගොඩක් ඇලුම් කරොත් මේ සංචාරක ව්‍යාපාරය ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ලෝකේ ට්‍රැවල් කරන බොහෝ සංචාරකයෝ ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක ඔවුන්ට ජීවිතේ විඳින්න අවස්ථාව හම්බ වෙනවා නම් ඒක තමයි ඔවුන්ගේ සංචාරයේ බලාපොරොත්තු වෙන එකම අරමුණ. ඔයාලා දන්නවා අපි ට්‍රැවල් කරනකොට තැනින් තැනට ගිහිල්ලා අපිත් ලස්සන තැන් පෙන්නනවා. ඉතින් එතකොට ඒ වගේම තමයි ඔයාලට මේ උදව්වක් ලෙස අපි මේ කරන්නේ. සංචාරක ව්‍යාපාරය සිදු කරන්නේ කොහොමද? ඉතින් සංචාරක ව්‍යාපාරය සිදු කළා සාර්ථක වෙන්න කරගන්න ඕනි දේවල් මොනවාද? ඒ වගේ රහස් මොනවාද? අපේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ ඔයා සමහර විට මේ වෙනට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා ඉදිරියට සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ සංචාරක ව්‍යාපාරය කරනකොට කොහොමද ඔයා මේක කරලා සාර්ථක වෙන්නේ? සංචාරක ව්‍යාපාරය අපිට විවිධ ක්‍රමවලට කරන්නට පුළුවන්. ඉතින් දැන් මේ වෙනකොට අන්තර්ජාලය හරහා සංචාරක ව්‍යාපාරය ඉතාමත් ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් ලෝකේ බොහෝ දෙනා පාවිච්චි කරනවා. ලෝකයේ තියෙන ප්‍රසිද්ධ වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් මෙතකොට මේ වෙබ්සයිට් හරහා තමයි ගොඩක් විට සංචාරකයන් Tamanට අවශ්‍ය මේ නවාතැන් පහසුකම්, ඒ වගේම ආහාර පාන ලබා ගන්නට යුත්තේ කොහෙන්ද? ඒ වගේම ප්‍රවාහන පහසුකම් ලබා ගන්නේ කොහොමද? ඉතින් මෙන්නකොට මෙන්න මේ වගේ දේවල් එයාලා අන්තර්ජාලය හරහා තමයි හොයන්නේ. ඉතින් අපේ අරමුණ තමයි මෙන්න මේ වගේ ටුවරිසම් බිස්නස් එකක් කරනකොට අන්තර්ජාලය හරහා අපි ටුවරිසම් බිස්නස් එක කොහොමද සංචාරකයෙක්ට ආකර්ෂණය වෙන විදියට මේ අපි ව්‍යාපාරය ඔන්ලයින් එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් කොහොමද මේක ප්‍රචලිත කළ යුත්තේ? ඒ විතරක් නෙවෙයි සංචාරක ව්‍යාපාරය කරගෙන යනකොට සංචාරකයෙක් තමන්ගේ ස්ථානයට ආකර්ෂණය කරගන්න කියන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ වෙන්න ඕනි කියලා. ඉතින් ඊටමත් හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් තිබ්බොත් එහෙම මේ සංචාරකයාගේ හිත ගොඩක් වෙනවා. ඉතින් එතකොට යම්
යම් අඩුපාඩු තිබ්බ මගෑරිලා යනවා ඔහුගේ ප්‍රස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ වුණොත්. ඉතින් මේවට අපි පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික්ස් මොනවාද? මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපි මේ වීඩියෝ සිරිස් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදින් පටන් ගන්න මේ වීඩියෝ සිරිස් එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙන්න. අපි ට්‍රැවල් වීඩියෝ කියන ගමන් අපි ඔයාලට ටුවරිසම් බිස්නස් එකකින් සක්සස් වෙන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙනවා. අපි ඔයාලට ආරාධනා කරනවා Team of 7 YouTube channel එක බලන්න අදම නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරන්න කියලා. අපේ මේ අලුත් වීඩියෝ සිරීස් එකත් එක්ක දිගටම ඔයාලා රැඳිලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.